Hello friends, ආදරෙන් පිළිගන්නවා ගෑන්ගස්ටර් ගස් එකේ තවත් මේන් මිෂන් එකකට. ඉතින් මචං අද ප්ලේ ගන්න ලිෆ්ට් රයිට් කියන පට්ට මිෂන් එක. ඉතින් මචං මේක තීමෑන් මිෂන් එකක්. ඉතින් අනිවාර්යෙන් ඉවරනකම් බලන් ඉන්න පට්ට ආදල් ගේම් ප්ලේ එකක් වෙයි. ඉතින් මම මේක කලින් ප්ලේ කරලා නැහැ. ඉතින් මචං මම ගෑන්ගස්ටර් නේ වෝර්ලන්ඩ්ස් දැන් ගේන්න පටන් ගත්තා. ඉතින් ඒක නම් නැවතුවා මම. මොකද මචං ඒක වඩා කවුල් මචං. ඒක මම එච්චර ආස නැහැ. මොකද මම ප්ලේ ගන්න තියෙන මචං ඔන්ලයින්. එතකොට මගේ ඩේටාත් පට්ට විදියට කැපුණා මචං. ඒක නිසා. ඉතින් මචං මම ඉතින් ඒක ඩීට් කරලා දැන් ගන්නේ ගෑන්ගස්ටර් විගාස් විතරයි ගෑන්ගස්ටර් විගාස් ඉතින් මචං ප්ලේ කරන්න තියෙන්නේ ඔෆ්ලයින්. ඉතින් මචං ලොග් ඉන් විතරයි අපිට ඔන්ලයින් ඕනේ. ඉතින් මචං ඔයත් අනිවාර්යෙන් ඩවුන්ලෝඩ් කරන් ප්ලේ කරන්න එපා. මේ මොනවාද ගෑන්ගස්ටර් නේ ඕන්ලයින්ස් නම් ප්ලේ කරන්න මේවා. හරි මචං අපි කාය එකක් ගන්න ඕනේ මචං. අපි ජේසන් අයියර මෙන්න මේක ගමු අපි මේක පට්ට මේක. හරි. හරි බ්‍රෝ ඉතින් අපි මෙන්න මෙහෙට තමයි යන්න ඕනේ දැන්. අට්ටු සිරට යන්න ගත්තනේ. එල කිරි එල කිරි කිව්වොත් සුදිරිම කිරි. හරි මචං අද පට්ට ගේම් එකක් වෙයි මම හිතන්නේ. මම ගොඩක් කට්ටිය කිව්වා මේ මිෂන් එක පට්ට මිෂන් එකක් කියලා, පට්ට ආදල් මිෂන් එකක් කියලා. ඉතින් ඔයත් අනිවාර්යෙන් ප්ලේ කරලා බලන්න මිෂන් එක. ඉන්ට්‍රස්ටිං මිෂන් එකක් වෙයි මම හිතන්නේ. අපි ඉස්සෙල්ලා බලමු ගිහිල්ලා නේද මචං. ඕහෝ කොහෙද බල්ලෝ දාන්නේ? දැක්කද කාලා කන්නේ දාපු. අපෝ බයික් එකකුත් තියෙනවා. ඔය බයිකුත් පට්ටයි හරි. නියමයි ආයේ ඉතින් බයික්ස් එම. උඩින් ගියා. හෝ මෙන්න මෙහෙන් අපි කැපෙන්න ඕනේ. කැපිලා ආයේ මෙහාට යන්න ඕනේ. කොහෙද බල්ලෝ යන්නේ? සක්කිලි වගේ යන්නේ නික. ඔය දැක්කනේ දාන විදිය බෑලා ගහන්නද නැත්ත? හැබැයි අපේ මිෂන් එක මේක හොයනනේ මචං. නැත්තම් උගොන්ට බෑලා ගහන්න පුළුවන්. ගහන්න අරගයි මචං. උගුන් හැදෙන්නෙත් නෑනේ නිත් සක්කිලි හැදි කර. ඉතින් මචං හැබැයි මට ගොඩක් කට්ටිය ඒ විදියට මේක පට්ට අමාරු මිෂන් එකක් කියලා. හැබැයි මම ප්ලේ කරලා බලන්න බෑ මචං. පට්ට අමාරුද නැද්ද? හරි මචං මම මේක තමයි දැන් පේස් එක. ඕ නොදකින් ඉදලා බා උඹලා නම් ඈ සක්කිලි හැත්ත. බලන්න මේක තියෙන විදිය මේ. අඩෝ සිරාට ලාස් වෙගාස් වෙගාස්ල බයික් ගායක බස් එකක්ද? හරි මචං අපි මෙන්න මෙහෙර යමු. මෙන්න මෙතන තමයි මම ඉතින් මිෂන් එක තියෙන්නේ. go to the factory සිරාට. අඩෝ සිරාට පට්ට සුපර් කාරයක් කියන්නේ මචං. ඔන්න ඉතින් ගයිස් ඔයගොල්ලන්ට සුපර් කාරයේ එක්ස්පීරියන්ස් එක මම පළවෙනි වතාවට දෙනවා. වීඩියෝ එක බලන්න. සුපර් කාර් එකක් අපි ප්ලේ කරලා නැහැ නේ ගයිස්. ඉතින් අනිවාර්යෙන්ම ඉවරනකම බලන්න. අපි මුන්ගේ මංගොල්ල තමයි දැන් කන්න තියෙන්නේ. හරිද සුපර් කාර් එකට? හරි. හෝ මරපන් යකෝ මරපන් ජේසන්. අඩෝ මම හිතන මරන්න නැහැ නේ අමාරුයි. හරි. මරපන් ජේසන් නිම්මනට. හරි මචං අපි දැන් කාර් එක ගමු. අඩෝ සිරාට පොලිස් ඇවුස්සනනේ. කෙලිය තාප්පෙටම. යමන් දුවපන් මචං දුවපන්. කෙලිය තාප්පෙටම මචං ඒක. අඩෝ සිරාවටම. යමන් යකෝ යමන් ජේසන් නිම්මන්ට ඵලයන් යකෝ. ඔන්න ගයිස් ඉතින් සුපර් කාර් එක පළවෙනි එක්ස්පීරියන්ස් එක මම ඔයාලට ගෙනල්ලා දෙනවා. ඉතින් අනිවාර්යෙන් දිගටම රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක. සුපර් කාර් එකක් අපි මීට කලින් පැදලා නැහැ. ඉතින් අද තමයි එක්ස්පීරියන්ස් කරන්න යන්නේ. කොහමද සුපර් කාර් එකක් පට්ට නේ මචං. ආවේ පට්ට පිකප් බං. ඔයාලත් අනිවාර්යෙන් සුපර් කාර් එකක් ප්ලේ කරලා නැත්නම් අනිවාර්යෙන් ප්ලේ කරලා බලන්න සුපර් කාර් එකක්. අපි කොප්ස් කාටික පොලිස් කාර්යයන්ව මෙන්න මෙහෙන් අපි හදාගන්නත් පුළුවන්. හරි. අඩෝ මග හැරුණාද? අඩෝ මන්න හිතන මග හැරෙන්න ඕනේ බන්දෙන්. හරි මග හැරුණා. හරි ඉතින් මචං අපි දැන් අන්තිම මිෂන් එකේ අන්තිමට ගියන්නේ. අඩෝ ඊමේන් කෝල් කරනවා බම් මුඩ ඒ මදිවිද? ඕන පුදුම කර්මයන්නේ. ඊමෑන් ඩ්‍රයිවිං කරනකොට ඩ්‍රයිවර්ගේ මේ මොනවාද මොලේ කචල් කරන්න එපා බං.
අඩෝ සිරාට මේ හෝ දැන් මචං පරිස්සමෙන් යන්න ඕනේ මොකද මචං කායක හොඳටම ටිකක් වැදිලා තියෙන හරිද හෝ කෙලියනේ තා බොඩ්ඩෙන්ම කෙලවෙනවා හෝ හරිද හරි අපි මෙන්න මෙහෙන් කපා ගත්තොත් හරි ඕහෝ කොහෙද බං යන්නේ සෝපාකායකෙත් දැන් අවසන් ඩිංගේ මං හිතන්නේ ඇවිල්ලා තින්නේ හරිද අර අතන්ට තමයි ගේන්න ඕනේ මචං දැන් කොහමද යන්නේ එතනට ඒක බලන්න ඕනේ ඉස්සෙල්ලා හරිද මෙහෙන් යන්න මෙහෙන් අපිට ඕන මෙන්න මෙහෙන් යන්නත් පුළුවන් හරිද හරි ඊපස්සේ අඩෝ ඒකට මම හිතන්නේ මෙන්න මෙහෙන් තමයි හරිම පීස් හරිද ඕහෝ කොයිද බල්ලෝ යන්නේ අපි පොඩ්ඩෙන් කියලා එනවා අඩෝ මෙන්න තව සුපර් කාර් එකක් එනවා මම දැම්මම සුපර් කාර්ස් පදින්න දෙච්ච කැමැත්තක් නැහැ දැම්මම ඒ හේතුව තමයි මේ මොනවාද පන්නම ඔයගොල්ලන්ගේ ආතල්ලක මේ සීමා වෙනවා මචං සුපර් කාර් එක අපි විකුණන්න මං හිතන්නේ ඇවිල්ලා තින්නේ හරියටම හරි මං කිව්වේ සුපර් කාර් එකක් අපි මේ කවුරුද හරි විකුණන්න තියෙන්නේ ඉතින් ෆ්‍රෑන්ක් බොසාගේ මැර සෙට් එකෙන් තමයි අපි අපේ වෙරාච්චිට ගෙනල්ලා දුන්නේ මොනවාද අපි සුපර් කාර් එක අර මම ප්ලේ කරපු පට්ටම අමාරු මිෂන් එකක් බං තවත් අපේ කලින් ප්ලේ කරන්නම් ඉතින් මොනවාද මේ ගන්න මම මේකේ පොලිසියත් පස්සෙන් බන්නගෙන ආවනේ මේ ඊමේල් දෙන තව සමහර මිෂන් එක අමාරු ඊමේල් මිෂන් අඩෝ සිරාට අපිට මෙතන කාර් එකක් ගෙනල්ලා විකුණන්න පුළුවන්ලු බං සිරාවටම අඩෝ ඒක ඇත්තටමද අඩෝ මෙතනට අපිට ඒක කාර් එකක් ගෙනල්ලා විකුණන්න පුළුවන්ලු බං අපි වෙලාව කාර් එකක් එහෙම නැත්නම් සුපර් කාර් එකක් හරි සුපර් බයික් එකක් අඩෝ සුපර් බයික් එකක් තියෙනවා මොකද කියන්නේ පදිමුද නෑ මම ඒකට වෙනම වෙලාවක වෙනම විදියට මම මිෂන් එකක් ගේම් ප්ලේ එකක් ගේන්න ඉතින් මචං අද ගේම් ප්ලේ එක ගැන මොකද හිතෙන්නේ කියලා පාරෙන් කමෙන්ට් එකක් දාන්න යන්න ඒ වගේම තමයි channel එක subscribe කරලා තියාගන්න ඊට හැපෙතින් බෙල් එක නැත් ඕල් දාගෙන තියාගන්න ඉතින් මචං අදට ගිහින් එන්න එහෙනම් bye god bless you